එදා අපි කතා කරානේ ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් එක. අද කතා කරන්නේ මෝඩි මෙතඩ් එක. MODI මෙතඩ් එක. හරිද? එතකොට මේකෙදිත් ස්ටෙපින් ස්ටෝන් එකේ වගේ තමයි කරන්න තියෙන්නේ. හැබැයි චුට්ටක් වෙනස් වෙනවා. හරිද? මුලින්ම මේ අපි ටේබල් එක අඳන් ඉමු මෝඩි මෙතඩ් එකේ. අඳිද්දී චුට්ටක් වම් අත පැත්තෙන් මේ පොඩ්ඩක් ඉඩ තියලා අඳින්න. මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි මේවා ටික ෆිල් කරගමු. හරිද? හරි ඊට පස්සේ අපේ ඇලොකේටඩ් සෙල් ටිකක් පුරවගමු. 21 13 12 3 12 2 17. හරිද? හරි. එතකොට බලන්න මේකේ ඇලොකේටඩ් සෙල් කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7යි. අර m+n-1 එක හරි නේද? මෙතන 4යි මෙතන 4යි. ඒතර 4 4 8යි. එකෙන් එකක් ගියාම 7යි. ඒතර බලන්න ඇලොකේටඩ් සෙලුත් 7ක් තියෙනවා මෙතන. හරිද? හරි. දැන් අපිට තියෙන්නේ මේකේ ගාන හදන්න. ඔය ටික තමයි අපිට දෙන්නේ. දැන් ඊට පස්සේ මේ මෝඩි මෙතඩ් එකෙන් ගාන හදද්දී මේකේ තියෙනවා අපිට හොයන්න u කියලා එකකුයි v කියලා එකකුයි. හරිද? අපි මේ කොලම්ස් වල පැත්තේ තියෙන ඒවාට කියන්නේ u1. හරිද? u2 u3 u4. හරිද? මේ පැත්තේ තියෙන u මේ මෙතන මේ පැත්තේ තියෙන්නේ මේ sorry මේ v. හරිද? එතකොට v1 v2 v3 v4. හරිද? ওই විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේවට එන values ටික අපි මුලින්ම හොයාගන්න ඕනේ මෝඩි මෙතඩ් එකේදී. හරිද? මේ පැත්තට තියෙන u මේ පැත්තට තියෙන්නේ v. හරිද? ඊට පස්සේ දැන් මේ u වලට අදාළ අගයුණුයි v වලට අදාළ අගයුණුයි හොයාගන්න අපිට පොඩි ක්‍රමයක් තියෙනවා. ඒකට අපි ගන්න ඕනේ allocated cell ටික. හරිද? allocated cell කීයක් තියෙනවද? 7ක් තියෙනවනේ. ඔන්න 7 තමයි අපි ඒකට උදව් කරගන්නේ. පළවෙනියටම අපි කරන්න ඕනේ මෙතනින් තියෙන එකට අපි එක u එකකට බිඳුව දාගන්න ඕනේ. එතකොට මේ u1 එකට බිඳුව දාගත්තම ලේසියි. හරිද? සර්ච් කරේ u1 එකට බිඳුව දාගන්න එක තමයි. හරිද? u1 එකට බිඳුව දාගෙන allocated cell වල තියෙන values ඒකට සමාන කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. u1 එකට බිඳුව දාගත්තේ හරි. මෙන්න මේ allocated cell එක හැදිලා තියෙන්නේ මොකෙන්ද? u1 වලනුයි v1 වලනුයිනේ. එහෙනම් ඒකට ලියා ගන්නවා අපි u1 v1. හරිද? සමානයි කීයද මෙතන තියෙන කොස්ට් අගේ? 5නේ. මෙන්න මේ කොටුව මේ චූටි කොටුව ඇතුලේ තියෙන අගේ තමයි ලියාගන්නේ. 5නේ. හරි. එතකොට u1 වලට අපි කීයද දාගත්තේ? බිඳුව. ධන v1 දන්නේ සමානයි 5යි. එහෙනම් v1 වෙන්න පුළුවන් කීයද? 4යි. එහෙනම් අපි ලියා ගන්නවා sorry v1 වෙන්න පුළුවන් 5යි. බිඳුවයි. ඉතින් 5 එන්න ඕනේ. sorry. එතකොට v1 වෙන්න පුළුවන් කීයද? 5යි. එහෙනම් v1 වලට දාගන්නවා අපි 5. ඊට පස්සේ තියෙන allocated cell එක මොකද්ද? මෙතනනේ. මෙතන තමයි ළඟට තියෙන allocated cell එක. ඒක හැදිලා තියෙන්නේ මොනවා වලින්ද? u1 වලනුයි v2 වලනේ. එහෙනම් ඒකත් ලියා ගන්නවා u1 v2 සමානයි කීයද? මෙතන තියෙන්නේ 1යි. u1 වල අගය අපි දන්නවා. කීයද u1 අපි හිතාගත්තේ? 0යි කියලානේ. v2 දන්නේ නැහැ. හැබැයි ඒක සමාන වෙනවා 1ට. එහෙනම් v2 වෙන්න පුළුවන් කීයද? 1යි. හරිද? එහෙනම් මෙතනට අපි 1 දාගන්නවා. තේරුණාද? හරි. ඊට පස්සේ මෙතන හොයන්න පුළුවන්ද? බෑ. මෙතන allocated cell එකක් මේ තියෙන non allocated. එහෙනම් මෙතනින් හොයන්න බෑ අපිට v3 වල අගේ. මෙතනින් හොයන්න පුළුවන්ද? බෑ. එතනත් හොයන්න බෑ. හේතුව එතන non allocated cell එකක් තියෙන්නේ. එහෙනම් ඊළඟට යමු ඊළඟ row එකට. මේකේ හොයන්න පුළුවන්ද? බෑ. මේකේ හොයන්න බෑ. මොකද මේකෙත් තියෙන්නේ non allocated cell එක. හරිද? හරි. ඊට පස්සේ එන්න මේකෙන් හොයන්න පුළුවන් අපිට මෙතන තියෙන අගයක්. එහෙනම් අපි හොයමු මෙතන මේ uv2 කියන අගය හොයාගෙන ඉතින් එහෙනම් මෙතන අපි හොයාගමු u2 මෙන්න මෙතනින්. එහෙනම් මෙන්න මේ allocated cell එක හැදලා තියෙන්නේ මොනවා වලින්ද? u2 v2 නේ u2
plus v2. එහෙනම් ලියාගමු u2 plus v2. කීයද එන්නේ එතන? 3යි. අපි එකක් දන්නවා මේ දෙකෙන්. v2 දන්නවා. v2 කීයද අපේ? 1යි. එහෙනම් u2 වෙන්න පුළුවන් කීයද? 2යි. දැක්කද අපි හොයාගත්ත හැටි එක. එහෙනම් අපි u2 වලට දාගන්නවා 2ක්. ඊට පස්සේ මෙතනින් හොයන්න අපි යමු v3. හරිද? v3 නේ මෙතන හොයන්න පුළුවන්. මොකද මෙතන තියෙන්නේ allocated cell එකක්. එහෙනම් v3 මෙතන මේ allocated cell එක හැදලා තියෙන්නේ කොහොමද? u2 වලිනුයි v3 වලිනුයි නේද? එහෙනම් ඒක ලියා ගන්නවා u2 plus v3 කීයද එන්නේ? 5යිනේ. මෙතන තියෙන අගේ 5නේ. 5යි. අපි මේ දෙකෙන් මොන පදේද දන්නේ? v3 තමයි අපි දන්නේ. sorry එතනින් අපි දන්නේ u2. හරිද? u2 නේ දන්නේ. එහෙනම් u2 වල අගේ දන්නවා 2යි කියලා. v3 වල අගේ දන්නේ නැහැ. හැබැයි මේක සමාන වෙනවා 5ට. එහෙනම් v3 වල අගේ වෙන්න පුළුවන් කීයද? 3යි. හරිද? එහෙනම් v3 වලට අපි දාගමු දැන් 3. හරිද? මේක යන්න ඕනේ allocated cell වලින්. ඒක මතක තියාගන්න. හරි. දැන් අපි හොයාගත්තා u1 u2 හොයාගත්තා v1 v2 v3 හොයාගත්තා. හරිද? දැන් අපිට තියෙන තව 3යි හොයාගන්න. ඒක හොයන්න මෙතනින් යන්න පුළුවන්ද? බෑ. හේතුව මෙතන non allocated cell එකක් තියෙන්නේ. ඊට පස්සේ තියෙන ඊළඟ allocated cell එකට යමු. ඊළඟට allocated cell එකක් තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. මෙන්න මේ allocated cell එක හැදලා තියෙන්නේ මොනවා වලින්ද? u3 වලිනුයි v3 වලිනුයි. ඒක ලියාගමු. u3 වලිනුයි v3 වලිනුයි හැදලා තියෙන්නේ. ඒක සමාන වෙන්නේ කීයටද? 4ට. 4ට තමයි සමාන වෙන්නේ. එහෙනම් අපි මේ දෙකෙන් මොන පදේද දන්නේ බලන්න. u3ද දන්නේ v3ද? v3 තමයි දන්නේ. එහෙනම් ලියා ගන්නවා v3. හරිද? සමාන වෙන්න ඕනේ 4ට. u3 දන්නේ නැහැ නේ. එහෙනම් මේක 4ට සමාන වෙන්න නම් u3 කීයක්ද වෙන්න ඕනේ? 1යි. එහෙනම් u3 වලට දාගන්නවා 1යි. හරිද? හරි. ඊට පස්සේ දැන් හොයන්න තියෙන්නේ අපිට u4යි v4යි. හරිද? බලන්න ඒකෙදි අපිට මෙතන මෙන්න මේ එකක්නේ හොයාගන්න තියෙන්නේ. ඊළඟ allocated cell එකට යමු. හරිද? මෙතන බලන්න තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ v3 වලිනුයි හැදලා තියෙන්නේ u4 වලිනුයි. මෙන්න මේ allocated cell එක හැදලා තියෙන්නේ u4 වලිනුයි v3 වලිනුයි. එහෙනම් ඒක ලියා ගන්න u4 v3 හැදලා තියෙනවා. කීයද සමාන වෙන්නේ? 4ට. හරිද? හරි. එතකොට බලන්න අපි මේ දෙකෙන් මේ u4 වලිනුයි v3 වලිනුයි දන්න පදේ මොකද්ද? v3 දන්නවා 3 කියලා කලින් හොයාගත්තා. එහෙනම් දාගන්න එතනට 3. හරිද? හරි. ඊට පස්සේ ඒක සමාන වෙනවා 4ට. u4 එහෙනම් කීයද වෙන්න ඕනේ? මේක 4ට සමාන වෙන්න නම් u4 වෙන්න ඕනේ 1යි. හරිද? එහෙනම් එතනට 1 දාගන්න. ඊළඟ allocated cell එකට යමු. මොකද්ද තියෙන්නේ ඊළඟ allocated cell එක? මෙතනනේ. ඒක හැදිලා තියෙන්නේ මොනවා වලින්ද? u4 වලිනුයි v4 වලිනුයි නේද? u4 වලිනුයි v4 වලිනුයි. ඒක ලියා ගන්නවා u4 v4 සමානයි කියලා සමාන වෙන්නේ 2ට. එහෙනම් 2 ලියා ගන්නවා. හරිද? හරි. ඊට පස්සේ අපි දැන් බලනවා මෙන්න මේකෙන් අපි දන්න පදේ මොකද්ද කියලා. u4 වෙන්නේ v4 වෙන්නේ. අපි කලින් හොයාගත්තා u4 පේනවද? 1යි කියලා. එහෙනම් u4 වලට 1 දා ගන්නවා. ඊට පස්සේ u4 v4 සමාන වෙනවනේ 2ටනේ. එහෙනම් v4 වෙන්න පුළුවන් කීයද මෙතන? 1යි. හරිද? එහෙනම් v4 වලට 1 දා ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි u වලට අදාළ values ටිකයි v වලට අදාළ values ටිකයි අපි හොයාගන්නේ. හරිද? ඒක තේරුණා කියලා මම හිතනවා හිමීට ඒක හදාගන්න. ඒක හොයාගත්තා. දැන් අපි මේ non allocated cell ටික fill කරමු. හරිද? non allocated cell ටික fill කරද්දී බලන්න අපි කොහොමද fill කරන්නේ කියලා. හරිද? ඒකෙදි චූටි ස්ටෙප් එකක් තියෙනවා. මම මෙතන පොඩියට ලියන්නම්. පෙනේ කියලා හිතනවා. බලන්න පළවෙනියටම කරන්නේ මෙන්න මේ u වලයි v වලයි values තියෙනවනේ. ඒ non allocated cell එකට යන්න මෙතනනේ පළවෙනියටම තියෙන non allocated cell එක. මෙතනින් හදමුකෝ. මෙතනින් ඔයා බලන්න ඒකට අදාළ u වලයි v වලයි තියෙන values මොනවාද කියලා. හරිද? බලන්න u මෙන්න මේ cell එකට අදාළව u වලයි v වලයි තියෙන values මොනවාද? u1 වල තියෙනවා බිඳුවක්, v3 වල තියෙනවා 3ක්. එහෙනම් මුලින්ම මේ දෙක එකතු කරමු. බිඳුව + 3. කීයද එන්නේ? 3යිනේ. හරි. 3යි එන්නේ. ඊට පස්සේ කරන්නේ මොකද්ද? මෙතන තියෙන අගෙන් මෙන්න මේක අඩු කරනවා. මෙතන තියෙන අගෙන් මෙන්න මේ හොයාගත්ත එක අඩු කරනවා. එහෙනම් කීයද? මෙන්න 3න් 3ක් ගියාම කීයද? බිඳුවයි. හරිද? එහෙනම් මෙතන non allocated cell එක දැන් බිඳුව වෙනවා. හරිද? හරි. ඊට පස්සේ බලන්න ඊළඟ එකේ හොයන හැටි. මෙන්න මේ non allocated cell එක. මම මොකද්ද කිව්වේ? මුලින්ම කරන්න ඕනේ එතනට අදාළ
u වලයි v වලයි values දෙක එකතු කරගන්නවා. කීයද තියෙන්නේ? මේකේ u1 වලයි v4 වලයි අගයන් ටිකනේ. එහෙනම් u1 බිංදුවයි v4 කීයද? 1යිනේ. එහෙනම් බිංදුවයි 1යි කීයද? 1යි. ඊට පස්සේ මොකද කරනවද? මෙතන තියෙන අගෙන් මේ හොයාගත්ත එක අඩු කරනවා. එහෙනම් 3න් එකක් ගියාම කීයද? 2යි. එහෙනම් මෙතනට අදාළ වෙන්නේ කීයද? අපි හොයාගත්ත එක 2යි. හරිද? ඔන්න ඔය විදිහට තමයි ෆිල් කරගෙන යන්නේ. අනිත්‍යවත් ෆිල් කරමු. මෙතනට අදාළව තියෙන්නේ කීයද? 2යි 5යි සමානයි 7යි. ඒකෙන් මෙතනින් අඩු කරනවා මේ හොයාගත්ත අගේ. එහෙනම් 3න් 7ක් ගියාම කීයද රින? 4යි. ඒක ෆිල් කරගන්නවා මෙතන. මෙතන මොකද වෙන්නේ? u2 වල u2යි v4යි නේ. එහෙනම් 2යි 1යි 3යි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙතන තියෙන අගෙන් මේක අඩු කරනවා. 4න් 3ක් ගියාම කීයද? 1යි. එහෙනම් මෙතන අගේ වෙන්නේ කීයද? 1යි. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනට එනවා. මෙතන ඊළඟ නන්නල කෙරෙට සෙල් එක තියෙන්නේ. කොහොමද වෙන්නේ? u3 v1 උයි එකතු වෙනවා. ඒකට අදාළ u වගේනේ v වගේනේ තමයි මුලින්ම එකතු කරන්නේ. ඒ කියන්නේ 1යි 5 එකතු කරනවා 6යි. මොකද කරන්නේ? මෙතන අගෙන් මෙන්න මේ හොයාගත්ත එක අඩු කරනවා. 6න් 6ක් ගියාම කීයද? 0යි. ඊට පස්සේ එකට යනවා. මොකද වෙන්නේ මෙතන 1යි 1යිනේ එකතු වෙන්න ඕනේ. එතනට අදාළ u v අගයන්. 1 1යි 2යි. මෙතන වැලියු එකෙන් මෙතන හොයාගත්ත එක අඩු කරනවා. ඒ කියන්නේ 4න් 2ක් අඩු කරනවා. ඒතර කීයද එන්නේ? 2යි. හරිද? හරි. ඊට පස්සේ මෙතනට යනවා. මෙතන ඊළඟ නන්නලකේට සෙල් එක. මෙතන මොනවද තියෙන්නේ? u3 v4 නේ නේද? එහෙනම් 1යි 1යි. කීයද එන්නේ? 2යි. මෙතන එකෙන් මෙතන හොයාගත්ත වැලියු එක අඩු කරනවා. 3ෙන් 2ක් ගියාම කීයද? 1යි. හරිද? ඊට පස්සේ මෙතනට එනවා. මෙතන තියෙන්නේ මොනවද? 1යි 5යිනේ. 1යි 5යි 6යි. මෙතන හොයාගත්තේ මෙතන තියෙන වැලියු එකෙන් මෙතන හොයාගත්ත එක අඩු කරනවා. 4න් 6ක් ගියාම කීයද? ඍණ 2යි. ඊට පස්සේ මෙතනට යනවා. මෙතන මොනවද තියෙන්නේ? 1යි 1යි. ඒ තියෙන 1 1යිනේ. කීයද? 2යි. 1ෙන් 2ක් ගියාම කීයද? ඍණ 1යි. හරිද? අන්න ওই විදිහට තමයි අපි මේකේ හොයාගන්නේ. පේනව නේද? හරි. ওই විදිහට අපි දැන් unallocated cell ටිකත් allocated කරගත්තා. ඒකට අදාළ values ටික දාලා. දැන් ඊට පස්සේ යන්නේ අර ඔයාලට පුරුදු විදිහම තමයි අපි stepping stone method එකේ කළා වගේ මොකද්ද කරන්න ඕනේ? හරිද? අපි කරන්න ඕනේ අර අපි හොයාගත්තේ මතකද minimum මේ negative value එක. අන්න ඒක තමයි දැන් අපි හොයාගන්න ඕනේ. මෙතන තියෙන minimum negative value එක කීයද කියලා. හරිද? බලන්න මෙතන තියෙන ඍණ values වලින් මේ අපි අර කලින් හොයාගත්තේ මොකද largest negative value එකනේ. sorry largest negative penalty එකනේ හොයාගත්තේ. එහෙනම් මොකද කරන්නේ? මෙතන තියෙන largest negative penalty එක හොයාගන්න ඕනේ. කීයද තියෙන්නේ මෙතන largest negative penalty එක? ඍණේව තියෙන්නේ කීයද? 2යිනේ. ඍණ 4යි ඍණ 2යි. එහෙනම් මේ දෙකෙන් මොකක්ද largest negative penalty එක? ඍණ 4නේ. එහෙනම් මොකද හොයාගන්න ඕනේ? ඍණ 4 තමයි අපි එතන අරගන්නේ. ඔන්න ඍණ 4 ගත්තා. ඍණ 4 අරගෙන ඊට පස්සේ අපි බලනවා හරිද ඍණ 4 අරගෙන ඒකේ ලූප් එක බලනවා. කලින් වගේම තමයි මොකද මේකේ ලූප් එක වෙන්නේ බලන්න. මෙතනින් ස්ටාර්ට් කරොත් මෙන්න මේ ලූප් එක යන්න පුළුවන් නේ. පේනව නේද ඔයාලට? මෙන්න මේ ලූප් එකට යන්න පුළුවන්. මෙතනින් ස්ටාර්ට් කරා මෙහෙට ගියා මෙහෙට ගියා මෙහෙට ගියා මෙහෙට ආවා. හරිද? ඔන්න ලූප් එකට යන්න පුළුවන්. එහෙනම් මේ ලූප් එක අපි අර පුරුදු විදිහටම ලියා ගන්නවා. මොනවාද අපි එතන ලිව්වේ? ධන ඍණ ධන ඍණ. ඔහොමනේ ලියාගත්තනේ. පළට පටන් ගදී ධන ඊට පස්සේ ඍණ ආයෙත් ධන ඊට පස්සේ ආයෙත් ඍණ. එහෙමනේ ගියේ. ඒකෙන් ඊට පස්සේ ඍණ දාපු ඒවායින් මොකද්ද අපි කරේ? අඩුම මේ මිනිමම් නෙගටිව් වැලියු එක හොයාගත්තා. මොකද්ද මිනිමම් නෙගටිව් වැලියු එක? ඍණ 12නේ. ඍණ 12නේ මෙතන තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? හරිද? ඍණ 12නේ තිබ්බේ. මේකට අර කලින් වගේම 12 ආදේශ කරගෙන යනවා. හරිද? එහෙනම් කොහොමද එන්නේ මෙතනට? 12ට 12ක් මෙතන මොකද වෙන්නේ? දැන් ධන 12ක් නේ තියෙන්නේ. මෙතන 12 දැම්මම ඍණ 12 වෙනවා. එතකොට 12ට 12 කැපිලා යනවා. මෙතන මොකද වෙන්නේ? ධන තියෙන. එහෙනම් 13යි 12 එකතු වුනහම කීයද?
එතන වෙන්නේ 15ක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන ඍණනේ තියෙන්නේ. එහෙනම් 21කින් 12ක් අඩු වුනහම කීයද එන්නේ? එතන 9 වෙනවා. ඊළඟ ටේබල් එකට යද්දී මෙතන මොකද වෙන්නේ? දැන් ඍණ 4යි ධන 12යි නෙමෙයි. මෙතන ඍණ වගේක්නේ තියෙන්නේ. අපි ඒ තියෙන ඍණ අගයට කරන්න ඕනේ. මෙතන හොයාගත්ත ඒ 12 කෙලින්ම ආදේශ කරනවා. එතන මෙතන එන්න ඕනේ කීයද? 12. ඍණ අගයක් තියෙන තැනට අපි කරන්න ඕනේ. ඒ හොයාගත්ත මිනිමම් නෙගටිව් වැලියු එක කෙලින්ම මිනිමම් නෙගටිව් වැලියු තියෙන වැලියු එකනේ ගත්තේ. 12 නේ 12 කෙලින්ම මෙතනට ආදේශ කරනවා. හරිද? අපි දැන් කලින් වගේම තමා මේක නන් නෙගටිව් වෙනකන් හදන්න ඕනේ. ඔප්ටිමල් සොලියුෂන් එකේ නන් නෙගටිව් වුණොත් නේ. එහෙනම් මේක නන් නෙගටිව් වෙනකම්ම හදන්න ඕනේ. තේරුණා නේද? මෙතන ලූප් එක අරගෙන කලින් විදිහම තමා වෙනසකට තියෙන්නේ ඍණ ආපු එකට කෙලින් මේ 12ම එතනට දානවා. හරිද? එතකොට ඊළඟ ටේබල් එකට යද්දි එතන එන්න ඕනේ 12. හරිද? බලන්න ඊළඟ ටේබල් එක මෙතන ඇදලා පෙන්නන්න. හරිද? අර විදිහටම තමා ටේබල් එක ඇඳ ගන්නවා. හරිද? මේ කොස්ට් වැලියුස් ටික දාගමුකෝ. මේ දෙවෙනි ටේබල් එක. මොකද අතන ආවේ ඔක්කොම නන් නෙගටිව් නෙමෙයිනේ. නෙගටිව් වැලියුස් ආව හින්දා අපෝ ටේබල් එකට යන්න වෙනවා. ඔක්කොම නන් නෙගටිව් වෙනකන් අපි ඔප්ටිමල් සොලියුෂන් එක හොයාගන්න බෑ. හරිද? ඔන්න ඔය ටිකනේ තිබ්බේ. මේකෙන් ඊට පස්සේ මොකද කරන්නේ? අපේ allocated cell ටික විතරක් අර කලින් විදිහටම fill කර ගන්නවා. හරිද? බලන්න මෙතන මොකද උනේ? allocated cell වලින් මොකද උනේ අපිට වෙනස් උනේ මෙන්න මේ හතරනේ. මෙන්න මේ හතරේ අගයන් ටික මුලින්ම අපි දාගමු. මෙතන 9 වුණා. මෙතන කීයද උනේ? අලුත් අගේ 15 වුණා. මෙතන 12 වුණා. මෙතන බිඳුව වුණා. එහෙමනේ උනේ නේද? මෙතන අගේ මොකද උනේ? මෙතන මේ 12ට 12 කැපිලා මුකුත් ආවේ නැහැ. එහෙනම් අපි දාගමු 9යි 12යි 15යි දාගමු. හරිද? 9යි 12යි 15යි දාගත්තා. හරිද? හරි. ඒ ටික දාගෙන ඊට පස්සේ මොකද අපේ තිබ්බ allocated cell ටික මොනවද? 3යි 12යි 2යි 10යි. ඒ ටික මෙන්න මේවා අපි හොයාගත්ත values ටික නේවා දාන්නේ. හරිද? allocated කලින්ම allocated කරලා තිබ්බ 3යි 12යි 2යි 17යි. හරිද? ඔය ටිකනේ තිබ්බේ. දැන් මොකද කරන්නේ අපි ආයි කලින් විදිහටම fill කරගෙන ටිකයි මේකේ හොයාගන්න U2 U3 U4 හරිද V1 V2 V3 V4 හරිද දැන් අපි මොකද මුලින්ම ගන්න allocated cell වල තියෙන U වලයි V වලයි එකතු ටික දාගන්න ඕනේ. පළවෙනිම මේ allocated cell එකේ මොනවද තියෙන්නේ? U1 එකයි V1 එකයි සමානයි 5යි කියලා. හරිද? එතකොට අපි මොකද කරේ මුලින්ම U1 එකට බිඳුව දාගත්තා. එහෙනම් U1 එකට බිඳුව දාගත්තා. මේක සමාන වෙනවා 5ට. එහෙනම් V1 වෙන්න ඕනේ කීයද? 5යි. හරිද? එහෙනම් මෙතන 5 දාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ allocated cell එකට යනවා. ඒක හැදිලා තියෙන U1 වලිනුයි V2 වලිනුයි සමාන වෙන්නේ කීයටද? 1ට. අපි මෙතනින් දන්නවා U1 වලගේ U1 වල බිඳුවයි. හරිද? V2 දන්නේ නැහැනේ. V2 එහෙනම් එන්න පුළුවන් කීයද? 1ට සමාන වෙනවා මෙතන 1යි. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ allocated cell එකට යනවා. මෙතනනේ තියෙන ඊළඟ allocated cell එක. මේක හැදිලා තියෙන්නේ මොනවද? U2 වලිනුයි V1 වලිනුයි. පේනවනේ? U2 V1 සමාන වෙන්නේ කීයටද? 3ට. එහෙනම් අපි මේ දෙකෙන් දන්නාගේ මොකද්ද? V1 දන්නවා. V1 කීයද? 5යි සමාන වෙන්න ඕනේ 3ට. එහෙනම් මෙතන U2 වෙන්න පුළුවන් කීයද? U2 වෙන්න පුළුවන් කීයද? ඍණ අගයක් නෙවෙන්න වෙන්න පුළුවන්. එහෙනම් කීයද වෙන්න ඕනේ? ඍණ 2 වුණා නම් හරි නේද? ඍණ 2 වුණා නම් හරිනේ. එහෙනම් U2 කීයද වෙන්න ඕනේ? ඍණ 2යි. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ allocated cell එකට යනවා. මෙන්න මෙතන තියෙන. ඒක හැදලා තියෙන්නේ මොනවද? U2 වලිනුයි V3 වලිනුයි නේ. U2 වලිනුයි V3 වලිනුයි සමාන වෙලා තියෙන කීයද ඒක? 5ට නේ. 5ටනේ. ඔව්. අපි මෙතනින් දන්නේ මොනවාගේද? ඍණ 2.
නේද? u2 වලාගේනේ දන්නේ. එහෙනම් ධන v3 සමානයි 5නේ. එහෙනම් v3 වෙන්න පුළුවන් කීයද? ධන 7ක් වෙන්න ඕනේ. ධන 7ක්නේ 7ෙන් දෙකක් ගියාම එහෙනම් ධන 5නේ එන්නේ. එහෙනම් v3 කීයද දැන්? 7යි. හරිද? හරි. ඊළඟ allocate cell එකට යනවා. ඊළඟ allocate cell එක මොකද්ද? මෙන්න මෙතන තියෙන එක. sorry ඊළඟ allocate cell එක තියෙන්නේ මෙතනනේ. අපි මෙතනනේ u3 එකයි v3 එකයිනේ. එහෙනම් u3 v3 සමානයි කීයද? 4නේ. 4යි. හරි. අපි මෙතනින් දන්නේ මොකද්ද? v3 දන්නවා 7යි කියලා. 4යි. එහෙනම් u3 වෙන්න පුළුවන් කීයද? මෙතන එන්න ඕනේ ඍණ 3යි නේ. එතකොටනේ මෙතන ධන 4ක් වෙන්නේ. එහෙනම් මෙතන ඍණ 3යි. ඊට පස්සේ ඊළඟ allocated cell එකට එනවා. මෙන්න මෙතන තියෙන්නේ ඒක හැදලා තියෙන u4 වලිනුයි v3 වලිනුයි සමාන වෙනවා කියලාද? 4ට. එහෙනම් බලනවා අපි මේකෙන් දන්නගේ මොකද්ද? v3 දන්නවා. v3 කීයද? ඍණ 3යි. හරිද? සමාන වෙනවා 4ට. එහෙමනේ. එහෙනම් u4 වෙන්න පුළුවන් කීයද? sorry v3 අපි හොයාගත්ත v3 කීයද? 7යිනේ. 7යි. හරිද? එහෙනම් u4 වෙන්න පුළුවන් කීයද? මට පොඩ්ඩක් වැරදුනා. v3 මෙතන උඩ තියෙනවනේ 7යි. හරිද? හරි. එතකොට u4 වෙන්න පුළුවන් කීයද? ඍණ 3යි. ඍණ 3ක් නේ u4 වෙන්න පුළුවන්. එහෙනම් මෙතන ඍණ 3යි. හරිද? හරි. ඊට පස්සේ අන්තිම එක මෙතන තියෙන allocated cell එක. ඒක හැදලා තියෙන්නේ u4 වලිනුයි v4 වලිනුයි. කීයද එතන එන්නේ? ඒක සමාන වෙනවා මෙතන තියෙන අගයට 2යි. එහෙනම් අපි මෙතනින් දන්නේ මොකද? u4 දන්නවා ඍණ 3යි කියලා. v4 එහෙනම් කීයද වෙන්න පුළුවන්? ධන 5ක්නේ වෙන්න පුළුවන් නේ. ධන 5ක්නේ වෙන්න පුළුවන්. එහෙනම් v4 වලට ධන 5 දාගන්නවා. ඔන්න ඔය විදිහට තමයි ඒක හොයාගන්නේ. හරිද? හරිනේ. හරි. ඊට පස්සේ දැන් අපි සෙල් වලට තියෙන අගයන් ටික හොයාගන්න ඕනේ. කොහොමද අපි හොයනවා කිව්වේ? අර කලින් විදිහම තමයි. මොකද කරන්නේ? පළවෙනිටම තියෙන unallocated cell එකට යමු. හරිද? මෙතන තියෙන්නේ කොහොමද හෙව්වේ අපි මුලින්ම u වලයි v වලයි අගයන් දෙක එකතු කරා. 0යි 7යි එකතු කරා. කී දෙන්නේ එතකොට එතන? 7යි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනින් ඒක මෙතනින් මෙතන හොයාගත්තාගේ අඩු කරන්න 3ෙන් ඍණ 7යි. කී දෙන්නේ එතකොට එන ඍණ 4යි. හරිද? ඍණ 4යි. එහෙනම් එතනගේ ඍණ 4යි. ওই විදිහටම තමයි කලින් ඒවත් කරන්නේ. එතකොට මෙතන එන්නේ 0යි 5යි 5යි 3ෙන් 5ක් ගියාම ඍණ 2යි. 1යි ඍණ 1යි 3ෙන් ඍණ 1ක් ගියාම කී දෙන්නේ මෙතන? 4යි. හරිද? ඊට පස්සේ මෙතන වෙන්නේ ඍණ 2යි ධන 5යි. ඍණ 2යි ධන 5යි 3යි 4ෙන් 3ක් ගියාම 1යි. මෙතන එන්නේ ඍණ 3යි ධන 5යි. ඍණ 3යි ධන 5යි කී දෙන්නේ එතකොට 2යි. 6ෙන් 2ක් ගියාම 4යි. මෙතන එන්නේ ඍණ 3යි ධන 1යි v3 u2 නේ. ඍණ 3යි ධන 1යි. එතන ඍණ 2යි. 4ෙන් ඍණ 2ක් ගියාම කී දෙන්නේ එතකොට ධන 6යි. මෙතන 6යි. ඊට පස්සේ මෙතන වෙන්නේ ඍණ 3යි ධන 5යි. එතකොට එන්නේ එතන අගයන් දෙක ධන 2යි. ඊට පස්සේ 3ෙන් 2ක් ගියාම කීයද එතන එන්නේ 1යි. හරිද? 1යි. අර කලින් විදිහටම තමයි සුළු කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඍණ 3යි ධන 5යි. කීය දෙන්නේ එතකොට එතන 2යි. ඊට පස්සේ 4ෙන් අඩු කරනවා 2ක්. කීය දෙන්නේ එතකොට 2යි. හරිද? ඊට පස්සේ මෙතන ඍණ 3යි ධන 1යි. ඒතර ඍණ 2යි. එකෙන් අඩු වෙනවා ඍණ 2ක්. එතකොට එන්නේ 3යි. හරිද? ධන 3යි.
ඔන්න ඔය විදිහට ඒක ඔව්. ම්, 15 එන්නේ. සොරි පොඩි ඉන්න. සොරි මට එකතු කරද්දි වැරදිලා තියෙනවා නේද 13යි 12යි 15යි නෙමෙයිනේ 25යිනේ. අනේ සෝරි හරිද? මෙතන සෝරි 13යි 12යි එකතු වුණාම 15යි කියලා දාන්න තියෙන්නේ. සෝරි 13යි 12යි එකතු වුණාම 25නේ. හරිද? මෙතන එන්න ඕනේ එතන 25. හරිද? 13යි 12යි මට එකතු කරද්දි වැරදිලා. 13යි 12යි එන්න ඕනේ 25. හරිද? සෝරි. මේ ඒක හදාගන්න. මෙතන එකතු කරද්දි 13ට 12ක් නේ එකතුනේ. හරිද? මම එතන 15 කියලා දාතේ. එතන එන්නේ 25. හරිද? එතකොට මෙතන එන්නෙත් 25. හරිනේ ඊටු ටික. හරිනේ. හරි. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? දැන් බලන්න මේකේ ඔක්කොම නන් නෙගටිව්ද කියලා. බලන්න මෙතන ඔක්කොම නන් නෙගටිව්ද කියලා. නෑ නේද? බලන්න මෙතන ඍණේව දෙකක් තියෙනවා. අඍණේව දෙකක් තියෙනවා. මොකද්ද ඍණේව තියෙන දෙක? ඍණ 4යි ඍණ 2යි. මේකෙන් මොකද්ද අපි කලින් වගේම කරේ? largest negative penalty එක හොයාගන්න. එහෙනම් මොකද්ද largest negative penalty එක? ඍණ 4නේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒකේ තියෙන මොකද්ද ලූප් එක හොයාගන්න ඕනේ. මොකද්ද ඒකේ තියෙන ලූප් එක? මෙතනින් ස්ටාර්ට් කරොත් allocate cell වලින් ලූප් එකේ ටර්න් වෙන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙතනින් ස්ටාර්ට් කරා මෙතනට ගියා ආයෙ මෙහෙට ගියා මෙහෙට ගියා මෙහෙට ගියා. ඕකනේ අපේ ලූප් එක මෙතනනේ. එහෙනම් ඒ ලූප් එකට අපි අර ඍණ ධන දාගෙන යමු. හරිද? මොකද කරන්න ඕනේ? මෙතනට අපි ධන දාගත්තා. මෙතනට ඍණ දාගත්තා. මෙතනට ආයෙ ධන එනවා. මෙතනට ඍණ එනවා. ඔහොම නෙවෙන්නේ. ඊට පස්සේ ඍණ දාපු ඒවායින් බලනවා මිනිමම් නෙගටිව් වැලියු එක කීයද කියලා. කීයද මිනිමම් නෙගටිව් වැලියු එක මෙතන තියෙන? ඍණ දාගත්තේ ඒවායින් මේකනේ. එහෙනම් මොකද කරන්න ඕනේ අපි? මේක 3 කියන එක අනිත් ඒවාට ආදේශ කරගෙන යමු. මෙතනට මොකද වෙන්නේ 3 ආදේශ කරද්දි මෙතනට කෙලින්ම 3ම තමයි ආදේශ වෙන්නේ. හරිද? මෙතනට 3ම තමයි ආදේශ වෙන්නේ. ඍණ තියන අගේට අපි පටන් ගන්නෙ ඍණ අගයකින්නේ. හරිද? ඒ ස්ටාර්ට් කරන පොයින්ට් එකට මෙතන හොයාගත්ත එකම තමයි කෙලින්ම ආදේශ වෙන්නේ. ඒ කියන්නේ මෙතන ඊළඟට ටේබල් එකේ ෆිල් වෙද්දී එන්න ඕනේ කීයද? 3. හරිද? ධන 3 තමයි එන්න ඕනේ. මෙතනට මොකද වෙන්නේ? 3ට 3 කැපෙනවා. මෙතනට මොකද වෙන්නේ? 12ට 3ක් එකතු වෙනවා. එතකොට එන්න ඕනේ කීයද? 15යි. හරිද? මෙතන මොකද වෙන්නේ? ඍණ 9ට ධන 3ක් වහම කීයද? සෝරි මෙතන තියෙන 9ට 9න් 3ක් ගියහම කීයද? 6යිනේ. 9න් 3ක් ගියහම 6යි. මොකද මෙතන ඍණ තිබ්බේ. එහෙනම් අඩු කරන්න ඕනේ. 9න් 3ක් ගියහම කීයද? 6යි. හරිද? ඊට පස්සේ නම් මොකද වෙන්න ඕනේ? ඊළඟ ටේබල් එකට යද්දි මෙතන ඊළඟ ටේබල් එකට යද්දි මෙතන ෆිල් වෙන්න ඕනේ 6. මෙතන ෆිල් වෙන්න ඕනේ 15. මෙතන මුකුත් වැලියු එකක් එන්නේ නැහැ. මෙතන ෆිල් වෙන්න ඕනේ 3. ඉතුරු අපේ allocated cell ටික ඒ විදිහටම ෆිල් කරගන්නවා. අපි හොයාගත්ත ඒවා දාන්නේ නැහැ. මේ රතු පෑනින් ලියපුවා දාන්නේ නැහැ. allocated cell ටික විතරයි දාන්නේ. ඒ කියන්නේ නිල් පාටින් ලියපුවා ටික විතරයි. ඒකිනුත් අපේ අගයන් වෙනස් වෙච්ච ඒවා ටික අලුත් අගයන් ටික තමයි දාන්න ඕනේ. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ ටේබල් එකට යමු. හරිද? හරි. මේකේ මුලින්ම මේවා ටික කොස්ට් අගයන් ටික පුරවගමු. 5 3 6 4 1 3 4 1 3 5 4 4 3 4 3 2. මුලින්ම අපේ වෙනස් වෙච්ච අගයන් ටික මේකට දාගෙන ඉමු. බලන්න කලින් ටේබල් එකෙන් වෙනස් වෙච්ච අගයන් ටික මොනවද තියෙන්නේ කියලා. මේකේ මොනවද වෙනස් වුනේ? මෙතන 6 වුණා. මෙතන ධන 3 වුණා. මෙතන 15 වුණා. මෙතන මුකුත් මෙතන අගය හිස්. හරිද? එහෙනම් 6යි 15යි 3යි දාගමු. හරිද? හරි. මෙතන වෙන්න ඕනේ 6. මෙතන වෙන්න ඕනේ 15. මෙතන එන්න ඕනේ 3. හරිද? මෙතන මොකද උනේ? මෙතන අර 3ට 3 කැපිලා ගියා. එහෙනම් දැන් හරි. ඒ ටික අලුත් අගයන් ටික දාගත්තා. දැන් අපි allocated cell ටික fill කරගමු කලින් වගේම. මෙතන තිබ්බේ කීයද? 25.
ඊට පස්සේ මෙතන තිබ්බේ 12, මෙතන තිබ්බේ 2, මෙතන තිබ්බේ 17. එහෙමනේ තිබ්බේනේ. නේ? මෙතන තිබ්බේ එහෙමනේ. හරි. ඒ විදිහට තිබ්බේ ආයෙ ටික ෆිල් කරගත්තා. එහෙනම් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? කලින් වගේම U1 U වල අගයන් ටිකයි V වල අගයන් ටිකයි හොයාගන්නවා. හරිද? දාගමු එහෙනම්. මෙතන U1, මෙතන U2, U3, U4. හරිද? හරි. ඊට පස්සේ මෙතන V1, V2, V3, V4. හරි නේද? දාපු වැලියුස් ටික හරිනේ? හරි. ඊට පස්සේ U1 වලට බිඳුව දාගත්තා. දැන් අපි U වල අගයනේ V වල අගයනේ හොයමු. හරිද? හරි. පළවෙනි ඇලොකේට් සෙල් එක මොකද්ද? මෙතනනේ. ඒක හැදිලා තියෙන්නේ U1 වලනේ V1 වලනේ. ඒක සමාන වෙන්නේ කීයද? මෙන්න මේ චූටි කොටුව ඇතුලේ තියෙන අගයට. 5ටනේ යා. U1 වල අගය දන්නවා බිඳුවයි කියලා. එහෙනම් V1 වෙන්න ඕනේ කීයද? 5යි. එහෙනම් V1 වලට 5 දාගත්තා. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ එකට යනවා. මෙන්න මෙතනනේ තියෙන්නේ. ඒක හැදිලා තියෙන්නේ මොනවා වලින්ද? U1 වලිනුයි V2 වලිනුයි. ඒක සමාන වෙන්නේ කීයටද? 1ට. U1 වල දන්නවාගේ බිඳුවයි. එහෙනම් V2 වෙන්න ඕනේ කීයද? 1යි. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේක. හරිද? මේක හැදලා තියෙන්නේ මොනවද? U1 වලිනුයි V3 වලිනුයි. සමානයි 3යි. චූටි කොටුව ඇතුලේ තියෙන අගේ දාන්න. එතනින් දන්නේ අපි U1 V3 එනං එන්න පුළුවන් කීයද? 3යිනේ. එහෙනම් V3 වලට 3 දා ගන්නවා. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන අලෝකේටඩ් සෙල් එකට යනවා. ඒක හැදලා තියෙන්නේ U2 වලිනුයි V1 වලිනුයි. හරිද? U2 වලිනුයි V1 වලිනුයි ඒක සමාන වෙන්නේ කීයටද? 3ට. මොකද්ද මෙතනින් දන්න අගේ අපි V1 දන්නවා 5යි කියලා. එහෙනම් U2 වෙන්න පුළුවන් කීයද සමාන වෙන්න 3ට? ඍණ 2යි වෙන්න පුළුවන්. එහෙනම් මෙතන ඍණ 2යි. හරිද? හරිනේ. ඊළඟ එකට යනවා. ඊළඟට මොකද්ද තියෙන්නේ ඇලොකේටඩ් සෙල් එක? මෙන්න මෙතන. ඒක හැදිලා තියෙන්නේ U3 වලිනුයි V3 වලිනුයි. සමාන වෙලා තියෙන්නේ 4ට. V3 දන්නවා අපි 3යි කියලා. එහෙනම් U3 වෙන්න පුළුවන් කීයද? 1යි නේ. එහෙනම් එක දාගත්තා. ඊළඟ ඇලොකේටඩ් සෙල් එක මෙන්න මෙතන. ඒක හැදිලා තියෙන්නේ U4 වලිනුයි V3 වලිනුයි. හරිද? ඒක සමාන වෙන්න ඕනේ කීයටද? 4ට. අපි මෙතනින් දන්නගේ මොකද්ද? V3 හොයාගෙන තියෙනවා කලින්. එහෙනම් ඒක ෆිල් කර ගන්නවා 3යි. මෙතන 4 වෙන නම් U4 කීයද වෙන්න ඕනේ? 1යි. නේ? මේක සමාන නම් U4 වෙන්න ඕනේ කීයද? 1යි. ඊළඟට අන්තිම එක මෙන්න මෙතන. මේක ඇදලා තියෙන U4 වලිනුයි V4 වලිනුයි සමාන වෙන්නේ කීයටද? 2ට. අපි මෙතනින් දන්නගේ මොකද්ද? U4 ව දන්නවා 1යි කියලා. එහෙනම් V4 කීයද වෙන්න පුළුවන්? 1යි නේ. එහෙනම් V4 1යි. දැන් මේ ටික හොයාගත්තා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? අර පුරුදු විදිහටම නන්නලකේඩට් වල මේ වැලියුස් ටික හොයාගමු. හරිද? හරි. ඒ ටික හොයාගමු. හරි. පළවෙනියටම තියෙන්නේ මෙන්න මෙතනනේ. මොකද්ද කරන්න ඕනේ? මුලින්ම U වලයි V වලයි අගය එකතු කරනවා. 0.1යි. කීයද? 1යි. ඊට පස්සේ මෙතන අගෙන් ඒ හොයාගත්ත එක අඩු කරනවා. 3න් එකක් ගියාම කීයද? 2යි. හරිද? එහෙනම් මෙතන වෙන්න ඕනේ 2යි. හරිනේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන U2යි V2යි එකතු වෙන්නේ. එහෙනම් ඍණ 2යි ධන 1යි. කීයද දෙන්නේ? එතන ඍණ 1යි. 3න් ඍණ එකක් ගියාම කීයද? 4යි. නේ? එතකොට මෙතන එන්නේ 4යි. ඊට පස්සේ මෙතන ඍණ 2යි ධන 3යි ධන 1යි 5න් එකක් ගියාම කීයද? 4යි. මෙතන ඍණ 2යි ධන 1යි එහෙනම් ඍණ 1යි ඊට පස්සේ 4න් එකක් ගියාම කීයද? එතන එන්නේ 5යි. හරිද? හරිනේ. ඊට පස්සේ මෙතන U3 V5 V1 එකතු වෙනවනේ. ඒ කියන්නේ 1යි 5යි එකතු වෙනවා. එතකොට 6යි. මෙතන අගෙන් මෙතන හොයාගත්ත එක අඩු කරනවා. 6න් 6ක් ගියාම කීයද? 0යි. හරිද? මෙතන 0යි. ඊට පස්සේ මෙතන මොකද වෙන්න ඕනේ? U3 V2 එකතු වෙන්නේ. ඒ කියන්නේ 1යි 1යි. කීයද? 2යි. ඊට පස්සේ මෙතන මේ අගෙන් හොයාගත්ත එක අඩු කරනවා. ඒ කියන්නේ 4න් 2ක් ගියාම කීයද?
2යි. එහෙනම් මෙතන එන්න ඕනේ කීයද? 2යි. ඊට පස්සේ මේ කොටුව ඒක ඊළඟට නන්නල කියලා තියෙන U3 V4 වෙලා එකතු වෙන්න ඕනේ 1 1 කීයද? 2යි. ඊට පස්සේ මෙතන හොයාගත්තගෙන් මෙතන තියෙන වැලියු එකෙන් මෙතන හොයාගත්ත එක අඩු කරනවා. ඒ කියන්නේ 3න් 2ක් ගියාම කීයද? 1යි. හරිද? හරිනේ. ඊට පස්සේ මෙන්න මේ නන්නල කියලා සෙල් එකට යනවා. මෙතන කොහොමද වෙන්නේ? U4 V1 එකතු වෙන්නේ. ඒ කියන්නේ 1යි 5යි එකතු වෙන්න ඕනේ 6යි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන වැලියු එකෙන් මේ හොයාගත්ත එක අඩු කරනවා. ඒ කියන්නේ 4න් 6ක් ගියාම කීයද? ඍණ 2යි. මෙතන එහෙනම් ඍණ 2යි. හරිද? හරිනේ. ඊට පස්සේ මෙතන මේ ඊළඟ එක හරිද? ඊළඟ එකේ 1යි එකතු වෙන්න ඕනේ කීයද? 2යි. ඊට පස්සේ මෙතන එකෙන් මේක අඩු වෙනවා. එකෙන් 2ක් ගියාම කීයද? ඍණ 1යි. හරිද? හරිනේ. හරි. එහෙනම් මෙන්න මේ ටිකේ ඔක්කොම වැලියුස් ටික අපි හොයාගත්තා. හරි නේද? හොයාගත්තානේ. හරිනේ පේනව නේද? හරි. ඊට පස්සේ බලන්න මේකේ ඔක්කොම නන් නෙගටිව් වුණාද කියලා. නන් නෙගටිව් වුණාද ඔක්කොම? ඔක්කොම නන් නෙගටිව් වුණාද? නෑ නේද? ඔක්කොම එහෙනම් නන් නෙගටිව් වෙලා නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ අපි? ආපහු ටේබල් එකකට යන්න ඕනේ. හරිද? ආපහු ටේබල් එකකට යන්න ඕනේ. හරිද? එහෙනම් ආපහු ටේබල් එකට යමු. ඒක පටන් ගන්නෙ මොකෙන්ද? largest negative value එකෙන්. බලන්න මෙතන ඍණ වලින් largest negative value එක මොකක්ද කියලා. ඍණ 2 දිනවා ඍණ 1 තියෙනවා. එහෙනම් මොකද්ද largest negative value එක? ඍණ 2. එහෙනම් ඍණ 2කින් තමයි පටන් ගන්න ඕනි ඊළඟ ටේබල් එක. මට අර කලින් කියන්න අමතක වුණා. මතකද අපි ස්ටෙපින් ස්ටෝන් එකේදී කොස්ට් එක හෙව්වා මෙතන යටින්. මට මේ ටේබල් 3 කොස්ට් එක හොයන්න අමතක වුණා. හරිද? ඒක පොඩ්ඩක් දාගමු මෙතන. මතකද කොස්ට් එක කියලා හෙව්වා. කොස්ට් එක කොහොමද හොයන්නේ? allocated cell වලින් අර මෙන්න මේක වැඩි කරන මම කලින් කියලා දුන්නේ ඒක හොයන හැටි. 5 වැඩි කිරීම 21 ධන 1 වැඩි කිරීම 13 ධන 3 වැඩි කිරීම මෙතන තිබ්බාගේ දැන් කලින් දැන් මෙතන කැපිලානේ හරියද 3 වැඩි කිරීම 12 ධන අන්න ඒ විදිහටනේ යන්නේ හරියද ඒ විදිහටම හරි හොයාගත්තනේ කොස්ට් එක මතකනේ 259යි කියලා මෙතන කොස්ට් එක වෙන්නේ 259යිනි ගත්තේ අර අපි මතකද මෙතන තිබ්බ වැලියු එකෙන් ඇලොකේටඩ් සෙල් වල තිබ්බ ඒවා වැඩි කරලානේ ගත්තේ කොස්ට් එක ගත්තේ ඇලොකේටඩ් සෙල් ටිකනේ ගන්නේ 5 වැඩි කිරීම 21 එතකොට 1 වැඩි කිරීම මෙතන තිබ්බේ 13 අන්න ඒ වගේ වැඩි කරලානේ ගන්නෙ හරිද ඒක ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් එකේදී ඉගෙනුවා ඒක පොඩ්ඩක් බාන්න දෙන කොස්ට් එක හොයාගන්න හැටි හරි ඊළඟ ටේබල් එකට යද්දි කොස්ට් එක හෙව්වේ කොහොමද දැන් 259 තියෙන්නේ කොස්ට් එක හරිද 259 නේ තියෙන්නේ 259න් අඩු කරනවා මොකක්ද අර මෙතනදී හොයාගත්ත largest negative value එකකිනුයි minimum negative value එකකිනුයි එන ගුණිතයෙන් කීයද හොයාගත්තේ මෙතන largest negative value එකට එන 4නේ ඒක අපි මිනිමම් එක හොයාගත්තේ කීයද 12 කියලානේ 4 වැඩි කිරීම 12 හරිද කලින් වගේම තමා ඒකෙන් අඩු කරන එතකොට එන්නේ කීයද 211යි මේකේ කොස්ට් එක හරිද එතකොට තුන්වෙනි ටේබල් එකේදී කොස්ට් එක හොයන්නේ දැන් 211නේ තියෙන්නේ හරිද 211නේ තියෙන්නේ 211න් අඩු කරනවා මේ ටේබල් එකේ කලින් ටේබල් එකේ බලන්න කීයද ආවේ අපේ largest negative value එක ආවේ 4 මේ minimum negative value එක ආවේ 3නේ ආයෙන 4 වැඩි කිරීම 3 හරිද කීයද 4 වැඩි කිරීම 3 12යිනේ එහෙනම් මෙතන එන්න ඕනේ කීයද 211න් 12ක් අඩු වෙනවා කීයද එන්න ඕනේ මෙතන 199යි හරිද තුන්වෙනි ටේබල් එක 199යි ඒක හොයාගත්ත එක අවුලක් නැහැ නේ මේ 259 එන හැටි මම කලින් එකේදී ඉගෙනුවා ස්ටෙපින් ස්ටෝන් එකේදී වෙනසක් නැහැ මේ කොස්ට් එක හොයන විදිය මේකෙත් අපි කරන්නේ මොකද්ද 259න් අඩු කරනවා මේකේ හොයාගත්ත largest negative value එකේ වැඩි කිරීම minimum negative value කියන්නේ 4 වැඩි කිරීම 12 කීයද වෙන්නේ 211යි මේකෙදි කරන්න ඕනේ ඉතින් අපි කලින් හොයාගත්ත ටේබල් එකේ largest negative value එක වැඩි කරනවා minimum negative value එකෙන් කියන්නේ 4 වැඩි කිරීම 3නේ ආයෙත් වැඩි කරන එතකොට එන්නේ 199යි හරිද හරිනේ කොස්ට් එක හොයාගත්තා
ෆස්ට් එක දාන්න මට ඒක කලින් කේදි කියන්න අමතක වුණා. හරිද පොඩ්ඩක්? ඊට පස්සේ මේකෙදි අපි හොයාගත්ත largest negative value එක කීයද අපේ? ඍණ 2යිනේ නේ. ඍණ 2යිනේ මෙතන. එහෙනම් මොකද කරන්නේ අපි? මෙතන ලූප් එක හොයාගන්නවා. හරිද? මෙතන ලූප් එක බලන්න. එතකොට එන්නේ කීයද කියලා. මෙතනින් ස්ටාර්ට් කරොත් කොහොමද එන්නේ ලූප් එක? මෙතනින් ස්ටාර්ට් කරා මෙහෙට යන්න පුළුවන්. ආයි මෙහෙට ගියා, මෙහෙට ගියා, මෙහෙට ආවා. හරිද? ඕකනේ ලූප් එක වෙන්නේ. එහෙනම් අපි ධන ඍණ දාගමු. හරිද? මෙතන ධන වෙනවා, මෙතන ඍණ වෙනවා, මෙතන ධන වෙනවා, ආයි මෙතන ඍණ වෙනවා. ඔහොමනේ වෙන්නේ. ඊට පස්සේ ඍණ දාපු ඒවායින් බලනවා මිනිමම් නෙගටිව් වැලියු එක කීයද කියලා. ඍණ 2 තියෙනවා, ඍණ 6 තියෙනවා. මොකක්ද එහෙනම් මෙතනින් මිනිමම් නෙගටිව් වැලියු එක? 2නේ නේ. මිනිමම් නෙගටිව් වැලියු එක කීයද? 2නේ. එහෙනම් මොකද කරන්නේ අපි? මෙන්න මේ දෙක මෙහෙට ආදේශ කර කර යනවා. මොකද කරන්නේ මෙතනට දාන්නේ කීයද අපි? මෙතනට දාන්නේ දෙකම තමයි. හරිද? මෙතනට දාන්නේ අලුත් වැලියු එකේ. මොකද මිනිමම් නෙගටිව් වැලියු එකම තමයි. මෙතනට කෙලින්ම ආදේශ වෙනවා දෙක. හරිද? ස්ටාර්ට් කරන පොයින්ට් එකට. මෙතන මොකද වෙන්නේ? දෙකට දෙක කැපෙනවා. නේ? මෙතන මොකද වෙන්නේ? 3ට 2ක් එකතු වෙනවා. එහෙනම් කීයද මෙතන අලුත් වැලියු එක? 5යි. මෙතන මොකද වෙන්නේ? 6න් 2ක් අඩු වෙනවා. එහෙනම් මෙතන ඊළඟ අලුත් වැලියු එක කීයද? 4යි. හරිනේ. මෙතන 4යි, මෙතන 5යි, මෙතන 2 වෙනවා. ඒ කියන්නේ මිනිමම් නෙගටිව් වල එක හිමම ආදේශ කරනවා මෙතන ස්ටාර්ටින් පොයින්ට් එකට. හරිද? මෙතනට දෙකට දෙක කැපිලා යනවා. හරිද? හරි. ඔන්න ඔය ටික තමයි එහෙනම් අපේ අලුත් ටේබල් එකට යන්න ඕනේ. හරිද? අලුත් ටේබල් එකක් අඳිමු. දැන් මේ ටේබල් 4 තමයි යන්නේ. හරිද? හරිද? ෆිල් කරගමු මුලින්ම අපේ මේ කොස්ටා ගෑන් ටික. ඒ ටික වෙනස් වෙන්නේ නැහැ නේ කොහොමත් එකම ගෑන් ටික තමයි ඒකට එන්නේ. හරිද? කොහොමනේ හරි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ අපි allocated cell ටික fill කරගන්නවා. අර වෙනස් වෙච්ච අගයන් ටික මුලින්ම දාගමු. මොකද උනේ මෙතන වෙනස් වුනේ කියද? මෙතන 4 වුණා. මෙතන 5 වුණා. මෙතන 2 වුණා. මෙතන අගයක් නැති වුණානේ. එහෙනම් 4 2 5 මෙතන අගයක් නැහැ. ඒ ටික fill කරගමු. 4 5 මෙතන 2 මෙතන වගයක් නැහැ. හරිද? හරිනේ හරි. ඊට පස්සේ මෙතන තිබ්බ allocated cell ටික fill කරගමු. කීයද අපේ? 25 තිබ්බා. 12 තිබ්බා 2 තිබ්බා 17 තිබ්බා නේ 25 12 2 17 නේ තියෙන්නේ 25යි 12යි 2යි 17යි එහෙනම් 25 දාගන්නවා allocate cell ටික තමයි ඊළඟ ටේබල් එකට යන්නේ හරිද රතු පෑනෙන් දාපුවා යන්නේ නැහැ රතු පෑනෙන් දාපුවා අපි ඊළඟ ටේබල් එකේදී ආයි හොයන්න ඕනේ හරිද හරිනේ දැන් මේ ටික ෆිල් කරගත්තා එහෙනම් දැන් කලින් විදිහම තමයි වෙනසක් නැහැ u ටිකයි v ටිකයි හොයාගෙන ඉන්න ඕනේ මුලින්ම හරිද හරි එහෙනම් මුලින්ම අහගමු u1 U2, U3, U4. හරිද? V1, V2, V3, V4. හරිද? ඔන්න ඔය ටිකනේ තියෙන්නේ. එහෙනම් හොයාගමු. U1 වලට මොකද කරන්නේ? මුලින්ම බිඳුව දාගන්නවා. දැන් හොයන්න පටන් ගමු. පළවෙනි allocate cell එක හැදිලා තියෙන්නේ U1 වලිනුයි V1 වලිනුයි 5 සමාන වෙන්නේ 5ටනේ. ඔව්. එහෙනම් U1 බිඳුවයි V1 වෙන්න පුළුවන් කීයද එහෙනම්? 5යි නේ. ඊළඟ එක මෙතන U1 වලුනේ V2 වලුනේ හැදිලා තියෙන්නේ. ඒක සමාන වෙනවා එකට U1 දන්නවා බිඳුවයි කියලා. එහෙනම් V2 වෙන්න පුළුවන් කීයද? 1යි. හරිද? V2 වලට 1 දාගන්නවා. ඊට පස්සේ ඊළඟ එක මෙතන U1 එකේනේ V3 වලුනේ හැදිලා තියෙන්නේ. ඒක සමාන වෙනවා 3ට. දන්නවා මෙතන U1 V3 වෙන්න පුළුවන් එහෙනම් කීයද? 3. නේ? එහෙනම් V3 වලට 3 දාගන්නවා. ඊට පස්සේ ඊළඟට මෙතන සෝරි මෙතන 15ක් තිබ්බනේ. ඒක දැම්මේ නෑනේ. ඔව් මෙතන 15ක් තිබ්බනේ කලින්. ඒක මේ දැම්මේ නෑනේ. එතන 15ක් තිබ්බා. මෙතන මම හිතන්නේ මෙතන අපි කලින් කරද්දී සෝරි මෙතන දෙකට දෙක කැපිලා ගියානේ. මෙතන අගයක් ආවේ නැහැ අපිට. එතන මම දාගෙන මෙතන දෙකට දෙක කැපිලා ගියානේ. කලින් ටේබල් එකේ මෙතන දෙකට දෙක කැපිලා ගියා. මෙතන 5 වුණා. මෙතන 4 වුණා. මෙතන 2 වුණානේ. ඒතර 5 4 2
මෙතන අගයක් තිබ්බේ නෑ ඒක කැපිලා ගියානේ. ඊට පස්සේ ඇලොකේටඩ් සෙල් තිබ්බේ 25යි 15යි 12යි 17යි. 25යි 15යි 12යි 17යි. හරිද? හරිනේ. ඊට පස්සේ 15 මෙතන ඊළඟ ඇලොකේටඩ් සෙල් එක තියෙන U2යි V1යි කීය දෙන්නේ එතකොට එතන 5යි නෑ සෝරි U2යි V1යි සමානයි 3යි. අපි මෙතනින් දන්නේ මොකක්ද අගේ V1 දන්නවා 5යි කියලා. හරිද? එතකොට 3ට සමාන වෙනවා U2 වෙන්න පුළුවන් කීයද? ඍණ 2. එහෙනම් U2 වලට ඍණ 2 දාගන්නවා. හරිද? හරිනේ. හරි ඊට පස්සේ ඊළඟ එක ඊළඟ ඇලොකේටඩ් සෙල් එක තියෙන්නේ මෙතන. එන එක ඇදලා තියෙන්නේ U3 වලිනුයි V3 වලිනුයි. හරිද? ඒක සමාන වෙනවා 4ට මෙතන අගේට. අපි දන්නවා V3 කීයද කියලා 3යි. එහෙනම් U3 වෙන්න පුළුවන් කීයද? 1යි. හරිද? ඔය විදිහට දාගන්නවා. ඊළඟ ඇලොකේටඩ් සෙල් එක මෙතන තියෙන්නේ 17 U4 V4 වලින් හැදිලා තියෙන්නේ. සෝරි ඊළඟ ඇලොකේටඩ් සෙල් එක තියෙන්නේ මෙතනනේ U4 වෙනුයි V1 වලින් හැදිලා තියෙන්නේ. ඒක සමාන වෙනවා 4ට. U4 වලිනුයි V1 වලිනුයි හැදිලා තියෙන්නේ. හරිද? එතකොට U4 දන්නේ අපි V1 දන්නවා 5යි කියලා. 4යි. එතකොට 4 වෙන නම් U4 වෙන්න ඕනේ කීයද මෙතන? ඍණ 1යි. හරිද? හරි. එතන ඍණ 1යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේක ඇලොකේටඩ් සෙල් එක. ඒක හැදලා තියෙන්නේ U4 වලිනුයි V4 වලිනුයි සමාන වෙනවා 2ට. හරිද? හරි. ඊට පස්සේ අපි මෙතනින් දන්නගේ මොකද්ද? ඍණ 1 U4 දන්නවා V4 හොයාගන්න ඕනේ. එහෙනම් V4 වෙන්න පුළුවන් කීයද මෙතන? 3යිනේ. එහෙනම් 3 දාගන්නවා මෙතනට. හරිද? ওই විදිහට තමයි අපේ U වලයි V වලයි අගයන් ටික අපි හොයාගන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපි කරන්නේ අපේ කලින් විදිහම තමයි අර මේ නන්නලගෙඩ් සෙල් වල වැලියු ටික හොයාගන්නවා. හරිද? කොහොමද හොයාගන්නේ? පළවෙනියට මෙයන් මෙතනට කොහොමද කරේ? U වලයි V වලයි අගය මුලින්ම එකතු කරා. ඊට පස්සේ මෙතන අගෙන් ඒ හොයාගත්ත එක අඩු කරනවා. කීයද එහෙනම් 0.3 එකතු කරාම 3යි. 3ෙන් 3ක් ගියාම කීයද? 0යි. හරිද? එතන මෙතන එහෙනම් 0. ඊට පස්සේ මෙතනට එනවා. නන්නලගෙඩ් සෙල් එකට ඊළඟට ඍණ 2යි ධන 1යි. කීයද ඍණ 2යි ධන 1යි? ඍණ 1යි. 3ෙන් ඍණ 1ක් ගියාම කීයද? මෙතන 4යි. ඊට පස්සේ මේක මොකද වෙන්නේ ඍණ 2යි ධන 3යි කීය දෙන්නේ ධන 1යි 5න් එකක් ගියාම කීයද 4යි ඊළඟට මෙතන මොකද වෙන්නේ ඍණ 2යි ධන 3යි එකතු වෙන්න ඕනේ කීයද එහෙනම් මෙතන 1යි 4න් එකක් ගියාම කීයද 3යි හරිද ඊළඟට මෙන්න මෙතන මොකද වෙන්න ඕනේ U3 V1 එකතු වෙන්න ඕනේ. කියන්නේ 1යි 5යි 6යි. මෙතන 6න් 6ක් ගියාම කීයද? 0යි. මෙතන 1යි 1යි එකතු වෙන්නේ. ඒත් U3 V2 වෙන එකතු වෙනවනේ. 1යි 1යි 2යි. 4ෙන් 2ක් ගියාම කීයද? 2යි. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන මොකද වෙන්න ඕනේ? U3 V4 වෙන එකතු වෙන්නේ. කියන්නේ 1යි 3යි 4යි. මෙතන අගෙන් මෙතන හොයාගත්ත එක අඩු කරනවා. 3ෙන් 4ක් ගියාම කීයද? ඍණ 1යි. හරි. ඊට පස්සේ මෙතන මොකද වෙන්න ඕනේ? ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි කීයද? 0යි. එකෙන් බිඳුවක් ගියාම කීයද? 1යි. මෙතන ඍණ 1යි ධන 3යි කීය දෙන්නේ එතකොට? ධන 2යි. දෙකෙන් දෙකක් ගියාම කීයද? සෝරි මෙතන මං හිතන්නේ ඔව් මෙතන ඇලොකේටඩ් සෝරි මෙතන කොස්ට් එකේ තිබිලා තිබ්බේ 4නේ මම මෙතන 2 දාගෙන සෝරි වැරදිලා හරිද මෙතන 4 තිබිලා තියෙන්නේ 3 5 4 4නේ හරි 3 5 4 4 හරිද සෝරි එතන වැරදිලා මේක සෙල් එක ෆිල් කරද්දි එතකොට 4යි 4ෙන් 2ක් ගියාම කීයද 2යි හරිද හරි ඔන්න ඔය විදිහට තමයි එතන ෆිල් වෙන්නේ හරිද එන්නේ ටික හරිනේ හරි අපි මේකේ මේකෙත් කොස්ට් එක දාගෙන ඉමු කොහොමද කොස්ට් එක හොයන්නේ කලින් ගියේ කොස්ට් එක අන්තිමට ආවේ කීයද
199යි. හරිද? 199යිනේ. හරි 199යි. එතකොට කලින් ටේබල් එකේ බලන්න largest negative value එක කීයද? 2. ඊට පස්සේ හොයාගත්ත minimum negative value එකත් කීයද? 2නේ. නේ. එහෙනම් දෙවරක් 2 4යි. කීයද එහෙනම් 199න් 4ක් ගියාම 195යි මේකේ cost එක. හරිද? ඒක ගන්න ඕනේ අපි කලින් ටේබල් එකෙන්. හරිද? දැක්කනේ කලින් ටේබල් එකෙන් තමයි ඊළඟ ටේබල් එකට ඒක ගන්නෙ. හරිද? හරි. දැන් බලන්න මෙන්න මේකේ අපිට ඔක්කොම නන් නෙගටිව්ද කියලා. ඔක්කොම නන් නෙගටිව්ද මේකේ? මේ ටේබල් එකේ නෑ. එකක් තියෙනවා අපි නෙගටිව් වැලියු එකක්. පේනවද මොකද්ද තියෙන නෙගටිව් වැලියු එක කියලා? ඍණ 1 තියෙනවා. හරිද? ඍණ 1 තියෙනවා. නෙගටිව් වැලියු එකක් තියෙනවා. හරිද? එහෙනම් මොකද කරන්න ඕනේ? තව ටේබල් එකකට යන්න වෙනවා. හරිද? හරි. එහෙනම් මොකද්ද මුලින්ම කරන්නේ? අපේ largest negative value එක අපි හොයාගන්න ඕනේ. මොකද largest negative value එක මෙතන තියෙන ඍණ 1නේ. ඍණ 1 හොයාගන්නවා. ඒක ඉස්සෙල්ලා ළඟට ලූප් එක හොයනවා. බලන්න මේකේ තියෙන ලූප් එක මොකද්ද කියලා මේ ඍණ එකට අදාළව. මොකද්ද මෙතන තියෙන ලූප් එක? මේකේ මෙතන ඉඳලා මෙහෙට යන්න පුළුවන්. හරිද? ආයේ මෙහෙට යන්න පුළුවන්. මෙහෙට ගියා, මෙහෙට ගියා. මෙතනට ගියා, මෙහෙට ආවා, මෙහෙට ආවා. ඔන්න ඕකනේ මේකේ ලූප් එක. ටිකක් දිග ලූප් එකක් තියෙන්නේ. හරිද? එන්න ඒ ටික අපි එහෙනම් ෆිල් කරගමු. හරිද? ලූප් එක පණයන පටන් ගන්න මොකින්ද? ධන වලින් ඊට පස්සේ ඒක ඍණ මේ පැත්ත ධන වෙනවා. ආයේ මෙතන ඍණ වෙනවා. ආයේ මෙතන ධන වෙනවා. ආයේ මෙතන මොකද වෙන්නේ? ඍණ වෙනවා. ওই විදිහටනේ යන්නේ. ධන ඍණ ධන ඍණ ධන ඍණ. හරිද? ලූප් එක තමයි අර කලින් ඉගෙනගත්ත ලූප් එකමයි. මෙහෙම මෙන්න මෙහෙමනේ මේකේ ලූප් එක හැදෙන්නේ. හරිද? allocated cell වලින් විතරයි turn වෙන්න පුළුවන්. ඒ හින්දා ලූප් එක හැදෙන්නේ මෙන්න මෙහෙම. නිල් පාටින් මම ෆිල් කරපු ඒවානේ allocated cell. හරිද? අන්න ඒවෙන් තමයි ලූප් එක හැදෙන්නේ. එහෙනම් මේ විදිහට දාගත්තා. හරිද? හරිනේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ දැන්? අපේ එතන දාගත්ත ඍණ ධන වලින් අඩුම ඒ කියන්නේ මිනිමම් නෙගටිව් වැලියු එක හොයාගන්න ඕනේ. මොනවාද අපි එතන ඍණ දාගත්තේ ඒවා? මෙතන ඍණ තිබ්බා. ආයි මෙතනට ඍණ තිබ්බා. ආයි මෙතනට ඍණ තිබ්බා. ඒ තුනනේ තිබ්බේ ඍණ දාගත්තේනේ. 4 තිබ්බා 12 තිබ්බා 10ද තිබ්බා. එහෙනම් මෙතනින් අඩුම ඍණ අගේ මොකද්ද? මෙතන අඩුම ඍණ අගේ කීයද? 4 නේද? ධන ඍණ ආයේ මෙතන ධන මෙතන ඍණ ආයේ මෙතන ධන මෙතන ඍණ. හරිද? ඔය විදිහටනේ ගියා. එහෙනම් මෙතන මොකක්ද අඩුම එක? 4නේ. 4නේ ඔව්. 4නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙතනට ඒව ටික ආදේශ කරගෙන යනවා. හරිද? එහෙනම් ආදේශ කරමු. මෙතන මොකද වෙන්න ඕනේ? 17න් 4ක් අයින් වෙන්න ඕනේ. කීයද එන්නේ එතකොට? 13යි නේ. 13යි නෙන්නේ එතන. 13යි. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? ඊට පස්සේ මෙතනට යනවා. මෙතනට කීයද එන්න ඕනේ? මෙතනට කීයද එන්න ඕනේ? එතකොට මෙතන 2යි 4යි 6 වෙන්න ඕනේ අලුත් ටේබල් එකට යද්දි. මෙතන මොකද වෙන්නේ? 4යිනේ. 4යි 4ක් ගියාම මෙතනම කැපිලා යනවා. හරිද? ඊට පස්සේ මෙතන 5ට 4ක් එකතු වෙනවා. එතකොට මෙතන එන්නේ අලුත් වැලියු එක 9යි. ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ? 12න් 4ක් ගියාම 8යි. ඊට පස්සේ මෙතන මොකද වෙන්න ඕනේ? ඍණය කරේ මෙතන ස්ටාර්ටින් පොයින්ට් එකට මොකද අපි කරන්න ඕනේ? ඒ ධන 4 කෙලින්ම දානවා. එහෙමනේ කළේ නේ? එහෙමනේ කළේ. හරි. ඊට පස්සේ නම් දැන් අපි මේක ෆිල් කරගෙන යමු. හරිද? හරි. ඊළඟට අලුත් ටේබල් එකට යමු.
හරි. කලින් වගේම ෆිල් කරගමු. මෙතන 5, මෙතන 3, මෙතන 6, මෙතන 4. මෙතන 1, මෙතන 3, මෙතන 4, මෙතන 1. මෙතන 3, මෙතන 5, මෙතන 4, මෙතන 4. හරිද? හරිනේ. ඊට පස්සේ මෙතන 3, මෙතන 4, මෙතන 3, මෙතන 2. හරිද? හරි. ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මුලින්ම කරන්නේ මොකද්ද? මෙතන තියෙන වැලියුස් ටික ෆිල් කරගෙන ඉමු. හරිද? හරි. මෙතනින් මෙතනට මොකද වෙන්නේ? මෙතන මුකුත් වෙන්නේ නැහැ. මෙතන සමාන වෙනවනේ. හරිද? මෙතන 4ට 4 කැපිලා ඒක යනවා. එතකොට මෙතන මේ 25යි මෙතන 9යි. හරිද? 25යි 9යිනේ ආයෙත් ෆිල් කරගමු. 25යි 9යි. හරිද? 25යි 9යිනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන 15 මෙතන 15 විතරයි ෆිල් වෙන්නේ ඊළඟ එක ටේබල් එකට. එතන 15 දාගන්නවා. හරි. ඊට පස්සේ මෙතනින් මේ තුන්වෙනි එකෙන් යන්නේ මොනවාද? මෙතන 8 වෙනවා. අලුත් අගේ 8යිනේ. මෙතන 4 වෙනවා. මෙතනට යන්නේ කීයද? මෙතනට මෙතනට 6 යනවා. ඊළඟට තියෙන්නේ මෙතනනේ මෙතන 13 වෙනවා. හරිද? මෙතන 6 වෙනවා. මෙතන 13 වෙනවා. ඔය ටිකනේ ඒකේ ෆිල් කරගන්න තියෙන්නේ. හරිද? හරි. ඉතුරු ඒවා ටික අපි හොයන්න ඕනේ U1 V1. හරිද? හරි. මුලින්ම කොස්ට් එක හොයාගෙන ඉමු. හරිද? කොස්ට් එක අන්තිමට කීයද ආවේ අපේ? 195නේ. කොස්ට් එක 195යි. මොකද කරන්න ඕනේ? එකෙන් අඩු කරනවා අරකේ මිනිමම් නෙගටිව් වැලියු එකයි ලාර්ජස්ට් නෙගටිව් වැලියු එකනේ ගුණිතය. හරිද? මිනිමම් නෙගටිව් වැලියු එක කීයද ආවේ අපිට එතන? 4. හරිද? ලාර්ජස්ට් නෙගටිව් සෝරි මේ මිනිමම් නෙගටිව් වැලියු එක ආවේ ඍණ 1නේ. හරි ඍණ 1. එතකොට ලාර්ජස්ට් නෙගටිව් වැලියු එක ඍණ 1 ආවේ. එතන අපි මිනිමම් නෙගටිව් වැලියු කියලා ගත්තේ කීයද? 4නේ. එහෙනම් 4 වැඩි කිරීම 1. හරිද? කීයද ඒක දෙන්නේ? 190න් 4ක් ගියාම 190 එකයි. හරිද? 191. දැන් අර පුරුදු විදිහට මුලින්ම UV ගෑන් ටික හොයාගෙන ඉමු. හරිද? U1, U2, U3, U4, V1, V2, V3, V4. හරිද? හොයාගමු එහෙනම්. පළවෙනියටම U1 වලට බිඳුව දාගන්නවා. හරිද? කොහොමද හොයන්නේ? find මේ මෙතන allocated cell එකේ හොයමු. ඒ ඇදලා තියෙන U1 වලිනුයි V2 වලිනුයි හරිද U1 වලින් V2 වලින් හැදලා තියෙන්නේ. එහෙනම් මොකද එන්න ඕනේ එතන U1 බිඳුවයි මෙතන එකටනේ සමාන වෙලා තියෙන්නේ නේ. එහෙනම් V2 වෙන්න ඕනේ කීයද? 1යි. හරිද? හරිනේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මොකද වෙන්නේ? අපිට මෙතන මෙතනටද? අට තමයි. හරිනේ. හරි හරි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? V3 වල හොයාගන්න. මෙතන හොයාගන්න ඊළඟ allocated cell එකේ කොහොමද එන්නේ? U1 වලිනුයි ඒක හැදිලා තියෙන්නේ V3 වලිනුයි නේ. U1 වලිනුයි V3 වලිනුයි හැදිලා තියෙන්නේ. ඒතර එන්නේ එතන 3යි. හරිද? U1 දන්නවා බිඳුවයි V3 කීයද අපේ? දන්නේ නැහැ. 3යි. එහෙනම් මෙතන V3 වලට එන්න ඕනේ කීයද? 3යි. නේද? හරි. ඒක දාගන්නවා. ඊට පස්සේ මේ පොඩ්ඩක් ඉන්න. පොඩි කේසයක් ගියානේ. දෙකක හොයාගත්තා මෙන්න මේ දෙකේ. ඊට පස්සේ මෙතනට දැම්ම යන්න බෑ. මොකද වෙලා තියෙන්නේ මෙතන දෙකම අපි දන්නේ නැහැ. එහෙනම් ඊළඟ allocated cell එකට යමු. හරිද? මොකද්ද? ඊළඟ allocated cell එක U3 V3 නේ. හරිද? U3 V3 8නේ. මෙතන තියෙන කීයද? 4යි. V3 දන්නවා 3යි. එතකොට U3 වෙන්න පුළුවන් කීයද? 1යි. එහෙනම් මෙතනට අපි 1 දාගන්නවා. හරිද?
හරි ඊට පස්සේ මෙතන allocated cell එකට යමු. එතන හැදලා තියෙන U3 වලිනුයි V4 වලිනුයි. හරිද? එතකොට එතන එන්න ඕනි කීයද? 3යි. එතන සමාන වෙන්නේ 3ටනේ. හරි. අපි දන්නවා එතනින් U3 දන්නවා 1යි කියලා. එහෙනම් V4 වෙන්න පුළුවන් කීයද? 2යි. හරිද? V4 වෙන්න පුළුවන් 2යි. හරිද? දැන් අපි මෙතන 3ක් ෆිල් කරගත්තා. ඊට පස්සේ යමු මෙන්න මෙතනට. හරිද? මෙතන ෆිල් කරන්න පුළුවන්ද? බෑ. මෙතන ෆිල් කරගන්නත් බෑ. මොකද මෙතන අපි දන්නේ නෑ මෙතන තියෙනම නොදන්නා කියන දෙකක්. එහෙනම් මෙන්න මෙතනට යනවා. මෙතන කොහොමද එන්නේ? U4යි V4යි. හරිද? U4යි V4යි නේ. එතන U4යි V4යි සමානයි 2යි. අපි V4 දන්නවා 2යි කියලා. හරිද? එහෙනම් U4 වෙන්න පුළුවන් කීයද? 0යි. හරිද? U4 වෙන්න පුළුවන් එහෙනම් කීයද? 0යි. එහෙනම් ඊට පස්සේ දැන් අපි ෆිල් කරගමු මෙන්න මෙතන U1 හොයාගන්න පුළුවන් මෙතන ෆිල් වෙලා තියෙන හින්දා. එහෙනම් U1 හැදිලා මෙතන මේ සෙල් එක හැදිලා තියෙන්නේ කොහොමද? U4 වලිනුයි V1 වලිනුයි. හරිද? U4 වලින් V1 වලිනුයි මේ සෙල් එක හැදිලා තියෙන්නේ. සමාන වෙනවා 4ට. U4 කීයද? 0යි. එහෙනම් V1 කීයද එන්න පුළුවන්? 4යි. හරිද? V1 එහෙනම් කීයද එන්න පුළුවන්? 4යි. දැන් අපි මේ සෙල් එක හොයාගමු. කොහොමද මෙතන හොයාගන්නේ? මේක හැදිලා තියෙන්නේ U2 වලිනුයි V1 වලිනුයි. හරිද? U2 වලිනුයි V1 වලිනුයි සමාන වෙනවා 3ට. V1 කීයද? 4යි. එහෙනම් U2 වෙන්න පුළුවන් කීයද ඍණ? ඍණ 1යි. හරිද? ওই විදිහට තමයි අපේ U වලයි V වලයි අගයන් ටික හොයාගන්නේ. මෙතන අර දෙකම දන්නේ නැතුව අපිට යන්න බෑ. ඒ හින්දා ඊළඟට අතහැරලා ඊළඟට දන්න එකකට යනවා. හරිද? ඊට පස්සේ අර පස්සේ ෆිල් වෙලා එද්දි මොකක් හරි එකක් අපි ඒකේ ෆිල් වෙලා තියෙනවා. හරිද? දන්න එකක් හරි තියෙනවා. ඒ හින්දා අර පිළිවෙලට යන්දි සමහරවිට දෙකම දන්නේ නැතුනොත් ඊළඟකට යන්න මේ ස්කිප් කරලා. හරිද? හරි. දැන් අපි පුරුදු විදිහටම තමයි අපේ අර non allocated cell වල තියෙන values ටික හොයාගමු. හරිද? මොනවද එන්නේ? මොකද කරන්න පළවෙනියටම 0යි 4යි එකතු කරනවා. කීයද? 4යි. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? 5න් 4ක් අඩු වෙනවා. කීයද? එතකොට මෙතන එන්න ඕනේ 1යි. හරිද? හරිනේ. මෙතන 1යි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟ නන්නල කියලා සෙල වෙනවා. 0යි 2යි එකතු වෙන්න ඕනේ. කීයද? 2යි. 3ෙන් 2ක් ගියාම කීයද? 1යි. හරිද? එතකොට එතනගේ 1යි. ඊට පස්සේ මෙතන මොකද වෙන්න ඕනේ? ඍණ 1යි ධන 1යි කීයද? 0යි. 3ෙන් 0ක් ගියාම කීයද? 3යි. මෙතන ඍණ 1යි ධන 3යි. කීයද එන්නේ? 2යි. 5ෙන් 2ක් ගියාම කීයද? 3යි. හරිද? එතකොට මෙතන එන්නේ 3යි. ඊට පස්සේ ඊළඟ නන්නල කෙරෙට් සෙල් එකේ මොකද කරන්නේ? U2යි V4යි එකතු වෙන්නේ. ඍණ 1යි ධන 2යි කීයද එන්නේ එතකොට? 1යි. 4ෙන් 1ක් ගියාම කීයද? 3යි. හරිද? හරි. ඊට පස්සේ මෙතන මොකද වෙන්න ඕනේ? 1යි 4යි එකතු වෙන්නේ. කීයද? 5යි. 6ෙන් 5ක් ගියාම කීයද? 1යි. ඊළඟට මෙතන මොකද වෙන්න ඕනේ? 1යි 1යි එකතු වෙනවා 2යි 4ෙන් 2ක් ගියාම කීයද? 2යි. හරිනේ? හරි. ඊට පස්සේ මෙන්න මේ දෙකේ නන්නල කැරට් සෙල් වල 0යි 1යි එකතු වෙන්නේ 1යි. එකෙන් එකක් ගියාම කීයද? 0යි. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? මෙන්න මෙතන. මොකද වෙන්නේ? 0යි 3යි එකතු වෙනවා. කීයද? 3යි. 4ෙන් 3ක් ගියාම කීයද? 1යි. හරිද? හරි. ඔන්න ඔය විදිහට තමයි එතන ෆිල් වෙන්නේ. හරිද? බලන්න එතන ෆිල් වෙන්නේ කොහොමද? ඔන්න ඔය විදිහට. හරිද? බලන්න දැන් මේකේ ඔක්කොම නන් නෙගටිව් නේද? පස්වෙනි ටේබල් එකේ ඔක්කොම නන් නෙගටිව්. එහෙනම් අපේ මොකද්ද ඔප්ටිමල් සොලියුෂන් එකට අපි ඇවිල්ලා තියෙන ඔක්කොම නන් නෙගටිව් උනොත් එතන අපේ ඔප්ටිමල් සොලියුෂන් එක තියෙනවා. ඔයාලට මම කලින් එකේදී මං කිව්වා 0 ආවොත් හරිද? 0 ආවොත් මොකද වෙන්නේ? ඕල්ටර්නේටිව් සොලියුෂන් එකක් අපි අඳින්න ඕනේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මෙතනත් 0 ඇවිල්ලානේ. එහෙනම් අපි ඕල්ටර්නේටිව් සොලියුෂන් එකක් අඳිමු. හරිද? ඕල්ටර්නේටිව් සොලියුෂන් එකක් අඳිමු.
මේ ඕල්ටර්නේටිව් සොලියුෂන් එක. හරි ඔරේට සොලියුෂන් එක හදද්දි මොකද කරන්නේ? බින්දුවෙන් ස්ටාර්ට් කරනවා. ඒකේ ලූප් එක හොයාගන්න. බලන්න ඒකේ ලූප් එක මොකද්ද වෙන්න ඕනේ කියලා බින්දුවෙන් ස්ටාර්ට් කරාම මෙතන ලූප් එක වෙන්න ඕනේ. මෙතනින් ස්ටාර්ට් කරා. හරිද? මෙතනින් ස්ටාර්ට් කරා යන්න පුළුවන් අපිට ඔව් මෙතනින් ස්ටාර්ට් කරා මෙන්න මේ විදිහට ලූප් එක යන්න පුළුවන් නේ. හරිද? එහෙනම් ඒක දාගන්නවා. හරිද? මොනවද දෙන්නේ? දාන ඍණ ධන ඍණ ධන ඍණ. ඔය විදිහට දෙන්නේ. හරිද? ආයි මොකද කරන්නේ? කලින් විදිහම තමයි. මොකද්ද දාගන්න ඕනේ අපේ? මේ මිනිමම් නෙගටිව් වැලියු එක හොයාගන්න ඕනේ. කීයද මිනිමම් නෙගටිව් වැලියු එක වෙන්නේ මෙතන? කීයද වෙන්නේ? 13 නේ. ඔව් මෙතන නෑ සෝරි 25යි 8යි 13යි තියෙන්නේ. එහෙනම් මිනිමම් නෙගටිව් වැලියු එක මොකද්ද? 8 නේ. එහෙනම් 8 තමයි මෙතනට දාගන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙතන 25න් 8ක් යනවා. කීයද එන්නේ එතකොට එතන අලුත් අගේ ඊළඟ ටේබල් එකට යන්න ඕනේ. 17. මෙතන මොකද වෙන්නේ? 9 8ක් එකතු වෙනවා. මෙතන යන්න ඕනේ. ඒ 17. මෙතන මොකද වෙන්නේ? 8ට 8 කැපෙනවා. මෙතනට අගයක් යන්නේ නැහැ. එතකොට මෙතනට 8ක් එකතු වෙනවා. එතකොට ඊළඟ ටේබල් එකට යන්න ඕනේ 12. මෙතන මොකද වෙනවනේ 13න් 12ක් අයින් වෙනවා. එතකොට එතන 1යි. මෙතනට මොකද වෙන්න ඕනේ? 12ක් සෝරි මෙතන 13යිනේ. 13න් 8ක්. හරිද? 13න් 8ක් ගියාම කීයද? 5යි. සෝරි 8 මෙතන එන්න ඕනේ. ඊට පස්සේ මෙතනට බිංදුව 8ක් එකතු වෙනවා. කීයද එන්නේ එතකොට එතන? 8යි. හරිද? ඔන්න ඔය ටිකනේ අපේ අලුත් වැලියුස් ටික 25න් 8ක් අඩු වුණා. 9ට 8ක් එකතු වුණා. 8ට 8 කැපිලා ගියා. ඊට පස්සේ මෙතන තිබි 4 4ට 8ක් එකතු වුණා 12යි. ඊට පස්සේ 13 13න් 8ක් ගියාම 5යි. මෙතන බිංදුව තිබි බිංදුවට 8ක් එකතු වුණාම 8යි. ආන්නේ වැලියුස් ටික අපි මෙන්න මේ ටේබල් එකේ දාලා පෙන්නනවා. මේක ඕල්ටර්නේටිව් සොලියුෂන් එකක් අර බිංදුව ආව හින්දා පෙන්නනවා. මොනවාද ඉන්න වැලියුස් ටික? 17යි 17යි. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ මෙතන? මේකෙන් යන්නේ 15නේ. හරිද? දෙවෙනි එකෙන් යන්නේ 15. තුන්වෙනි එකේ මොනවද දාන්න ඕනේ? මෙතනට යගයක් නැහැ. මෙතනට 12. හරිද? හතරවෙනි එකෙන් මෙතන 6යි 8යි 5යි තමයි යන්නේ. 6යි 8යි 5යි. හරිද? ඔන්න ඕක තමයි අපේ ඕල්ටර්නේටිව් සොලියුෂන් එක. හරිද? ඔන්න ඕක අපි ඇඳලා පෙන්නනවා. හරිද? මෙන්න මේකෙන් අරගෙන මෙතන බිංදුව ආවිද තමයි මෙතන ඕල්ටර්නේටිව් සොලියුෂන් එකක් පෙන්වන්න ඕනේ. ඒක නිකන් ඔහොම ඇඳලා ඕගොල්ලෝ පෙන්වන්න. හරිද? ඔන්න ඕක තමයි අපේ ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් එකේදී කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ගානක දුන්නොත් සාමාන්‍ය ලේසි කියලා කියන්නේ ඔය ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් එක ගාන හදද්දී. හරිද? අරකට වඩා ලේසි කියනවා ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් එක. හරිද? සෝරි ස්ටෙපින් ස්ටෝන් මෝඩි මෙතඩ් එක ලේසි කියලා කියනවා. මේ ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් එකට වඩා ගානක් දුන්නොත් බලන්න අර මම ෂෙයා කරලා තියෙන PDF එකේ සර් ගානක් දීලා තියෙනවා. ඒකේ හදලා තියෙන්නේ මෝඩි මෙතඩ් එකකින්. හරිද? මොකද මෝඩි මෙතඩ් එක සර් කිව්ව එක ලේසි කියලා අර ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් එකට වඩා. හරිද? හරි මේ එහෙනම් මේ ටික හදලා බලන්න පහු මේ සර්ගේ ගානකුත් තියෙනවා PDF එකේ අර ෂෙයා කරපු ඒ ගානත් හදලා බලන්න. එතකොට මේක මේ තේරෙයි. හරිද? මේකෙත් අර වගේම තමයි ස්ටෙපින් ස්ටෝන් එකේම වගේම තමයි මේ ඔක්කොම non negative වෙන්න ඕනේ ඔප්ටිමල් සොලියුෂන් එකට එන්න නම්. හරි. එහෙනම් ස්ටොප් කරමු.